එයා අහනවා මාටින් වික්‍රමසිංහ කියන්නේ කවුද කියලා වැඩක් තියෙනවද? මාටින් වික්‍රමසිංහ ඕනේද? හරි සැලලි හිණිය මොකටද? සිංහල සාහිත්‍ය ඕනේද? Without mathematics there is no art. පළවෙනි උදේ ගුරුවරු වන්දනා කරන්න නම් එපා. නේද? ඕපන් මයින්ඩ් ඉන්න ඕනේ. අපි මැත්ස් කරන එකෙක් වුණාම සයන්ස් කරන එකෙක් වුණාම පොඩ්ඩක් ඒ ඔළුව තියෙන්න ඕනේ. හොඳම දේ මම කියන්නේ මේ දවස්වල එහෙම සෝෂල් මීඩියා වල නොදකින්න දරුවෝ පිරිස ඕගොල්ලෝ නම් ඇත්තටම ඕගොල්ලෝ හොඳයි. හේතුවේ තියෙනවා අඩසිරස් කෝණය කියලා. ඒකට අඩසිරස් කෝණය කියන්නේ සිරස් කෝණයෙන් භාගයක් කියන එක. දැන් වාත තව පොඩ්ඩක් ඉස්සරහට එනකොට තියෙනවා ලසඳ කියලා එකක්. ගුරුත්ව කේන්ද්‍රය කරනකොට සෙට් වෙනවා ලසඳ. මෙයා මම ලසඳා කියනවා මොකක් කර හිතන්න තිබ්බා. කවුරු හරි කුල කාන්තාවක් වෙන්නේ නැති කියලා ලසඳා. නෑ ලසඳ. ලසඳ කියන්නේ ලසඳ කියන්නේ කැඩෙනවා මේ. මෙතන ලා කියන එකෙන් අර්ථවත් කරන්නේ ඒ කියන්නේ ලයන්ෙන් අර්ථවත් කරන්නේ ලා කියන එක. හරි නොමේරු කියන එක. එතකොට නොමේරු සඳහා. තේරෙන්නේ නැත්නම් මෙන්න මෙහෙම එකක්. හරිද? එතකොට මේ මම දැක්ක වීඩියෝ එකක් යනවා මේ කවුද මම දන්න සර් කෙනෙක් හරි කෙමිස්ට්‍රි සර් කෙනෙක්. එයා අහනවා මාටින් වික්‍රමසිංහ කියන්නේ කවුද කියලා වැඩක් තියෙනවද? මාටින් වික්‍රමසිංහ ඕනේද? හරි සැලලි හිණිය මොකටද? සිංහල සාහිත්‍ය ඕනේද? මේ මොකටද කියලා මම දන්න ගුරුවරයෙක් හරි. ජේෂ්ඨ ගුරුවරයෙක් කියන්නේ අපි එනකොට අපි මේ ෆීල්ඩ් එකට එනකොට හිටපු ගුරුවරයෙක්. කෙමිස්ට්‍රි ගුරුවරයෙක්. ඇත්තටම කෙමිස්ට්‍රි වලට මාටින් වික්‍රමසිංහවත් සැලලි හිණියවත් ඕනේ නැහැ. මම දන්න තරම. හැබැයි මම දැන් මැත්ස් වගේ සබ්ජෙක්ට් එකක් කරනකොට සයන්ස් ඔය ඔක්කොම එකතු වෙලා කරනකොට ඔය සිංහල සම්බන්ධ සාහිත්‍ය සම්බන්ධ පොඩි පරිචයකුත් මේකට ඕනේ. මොකද දැන් ඕගොල්ලන්ට හිතෙනවානේ දැන් මම දැක්ක ගොඩක් අය ඔය සමහර ටෙක්ස් වලට අනම්මනම් කියනවා ආර්ට්ස් වලට අනම්මනම් කියනවා. ඒවත් විෂයන් තමයි. දැන් ආර්ට් කරන ආර්ට් සබ්ජෙක්ට් එක ගත්තා සිංහල සබ්ජෙක්ට් එක ගත්තොත් සිංහල කියන්නේ පට්ට සබ්ජෙක්ට් එකක්. දැන් මම බෙන්න ඕනේ මෙතන මේ. දැන් අඩසිරස් කෝණේ බැරි හින්දා ගන්න බෑනේ. ඒතකොට තොපිට බැරි ප්‍රාක්ෂිප්තද සිංහලද? සිංහල බැරි සිංහල ඕනි. එතකොට මේ ආර්ට් සහ මැත්ස් කියන්නේ දෙකක් නෙමෙයි එකක්. ඒක මම නෙමෙයි කියලා තියෙන්නේ ලූකා පැසියෝලි කියලා ගණිතඥයෙක් ඉඳලා තියෙනවා. ඉතාලි ජාතික ගණිතඥයෙක් 1400 ගණන් වල ඉඳලා තියෙන්නේ. ආර්ථික විද්‍යාවේ පියා වගේ පොඩි එකකුත් එයාට දීලා තිනවා. එයා කියලා තියෙනවා without mathematics there is no art කියලා. තේරෙනවා මං හිතන්නේ ඔයගොල්ලෝ කියන එක. ඉංග්‍රීසියෙන් කියලා තියෙන්නේ. ඉංග්‍රීසි කියන්නේ ඉතාලි භාෂාවෙන් කියපු එක ට්‍රාන්ස්ලේට් කරලා තියෙන්නේ. ඉතාලියෙන් ඕනනම් කියන්නේ ඔයාලට තේරෙන්නේ නැති වෙයි. එයා කියන්නේ without mathematics there is no art. ඒ කියන්නේ ගණිතේ නැතුව කලාවක් නොමෙත. ඔක ඩුවැලිටි එකක් නේ. ගණිතේ නැතුව කලාවක් නැහැ. ඒ කියන්නේ අනිත් පැත්තකුත් තියෙනවා. කලාව නැතුව ගණිතේකුත් නැහැ. මේ හැමදේම පැටර්න් එකක් තියෙන නිසා මේක අර මේ මම දැක්ක දැන් මේ ළමයින්ට මේ විභාගිකුත් තියාගෙන මාස 6යි තියෙන්නේ. එහෙම එක්සෑම් කල් යනවා හරි. හරි දවසක විභාග නැහැ. වාර විභාග සමහර ඉස්කෝල තියලා නැහැ. සමහර ඉස්කෝල වාර විභාග ඉතුමතේ කල් දානවා. එහෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගිහිල්ලා ඒවා විකෘති කරලා ඒවා සම්පූර්ණ විකෘතියක් ඇතුළේ ඉන්න වෙලාවක මම හිතන්නේ ටියුෂන් ගුරුවරු වශයෙන් අපිත් හිතන්න ඕනේ මේක පොඩ්ඩක් මේ විකෘතිය තවත් විකෘති කරන්නේ නැතුව අදාළ දේ කරන්න. ඒ නිසා ඕගොල්ලෝවත් හිතන්නේ සිංහල භාෂාව වගේ එකක් ඕනේ නැහැ කියලා හිතන්න එපා. මැත්ස් වලට අනිවාර්යෙන් ඕනේ. දැන් සරල උදාහරණයක් තමයි මම දැන් පෙන්නේ. මම හිතුවෙත් නෑ ඕක දැන් අඩසිරස් කොනේ මම හිතුවේ පුළුවන් ඇති කියලා. අපිට නම් පොඩ්ඩක් තේරෙනවා අඩසිරස් කිව්වම අඩසිරස්. කඩලා ගන්න පුළුවන් අඩසිරස්. දැන් ඒක වෙන් කරන එක මැත්ස්. අඩසිරස්. සිරසෙන් අර්ධයක්. ඉතින් අර පැසියෝලිත් කියලා තියෙන කතාව ඇත්තනේ දැන් මේ දෙක එකක්. හරි ඒ නිසා මේ ඕගොල්ලෝ උනත් ඒ ඔළුවට අනවශ්‍ය විදිහට දාගන්න යන්න එපා. මොකද එකක් පළවෙනි උදේ ගුරුවරු වන්දනා කරන්න නම් එපා. මම කියන්නේ මට උනත් එපා. ඒ කියන්නේ මම කියන්නේ මම පරම සත්‍ය කියනවා කියලා හිතන්න එපා. දැන් අපි සාමාන්‍යයෙන් පරම සත්‍ය කියලා හිතන්නේ මොකද්ද පුතා පරම සත්‍ය කියලා අපි හිතන්නේ මොකක් හරි අපි අදහන ආගමනේ. ලෝකේ ආගම් කීයක් තියෙනවද ඔයගොල්ලෝ හිතන්නේ? ආගම් තියෙනවා ලෝකේ ඇදහිලි තියෙනවා 4000ත් 10000ත් අතර ප්‍රමාණයක් තියෙනවා කවුන්ට් කරපුවා. ප්‍රධාන ධාරාවේ කීපයක් තියෙනවා. එතකොට නව බලිතෝවිල් අරම්මනම් ගත්තත් ඒවා සමහරට මේ කුලකයේ ඇතුලේ ඇති. ඇස්වහ කටවහ වගේ ඒවා ගත්තත් ඒවත් මේ කස්සේ ඇති. ඒ නිසා ඒවා අපිට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. අපි හිතනවා බුදුදහම තමයි පරම සත්‍ය කියලා. සමහරට ක්‍රිස්තියානික් කෙනෙක් හිතනවා ඒක තමයි ඇත්ත කියලා. සමහරට මුස්ලිම් හරි ඉස්ලාම් ජාතිකයෙක් කියනවා ඒ ආගමික කෙනෙක් කියනවා ඒක පරම සත්‍ය කියලා. පරම සත්‍ය කිහිපයක් එකවර පැවතිය නොහැක. දැන් සමහරට මේ ඔක්කොම ගිහිල්ලා තව අවුරුදු 2000කින් විතර ගියොත් එimhe 10000ක් වෙනි ආගම තමයි ඇත්ත කියලා ඒක සමහරට පිළිගන්නත් වෙයි. නේද ඕපන් මයින්ඩ් ඉන්න ඕනේ අපි මැත්ස් කරන එකෙක් වුණාම සයන්ස් කරන එකෙක් වුණාම පොඩ්ඩක් ඒ ඔළුව තියෙන්න ඕනේ. තමුන් දන්නේ නැති දෙයක් වුණත් ටක් ගාලා ඒකේ තියෙන දේ ඇනලයිස් කරලා බලන්න ඕනේ. අඩසිරස් හරි ලසඳ කිව්වා නිකන් සින්දු මතක් කරගෙන ලසඳ ලසඳක් තියලා පොඩි සාහිත්‍ය මේකක එහෙම ඉන්නත් එපා. හරි මොන කවියක් කියලා එහෙමත් එපා. දැන් සමහරව කවිත් ලියනවා. හරි මැත්ස් කරනවා කවි එහෙම ලියනවා. හරි උන්ට තේරෙන්නේ නැහැ. හරි ඔය විමල රත්න කුමාරගම කියලා කවියෙක් ගැන අහලා තියෙනවද ඔස්සන් බං? මොකද වෙලා තියෙන්නේ? හරි මේ අපි මාටින් වික්‍රමසිංහ මේ ගැන එහෙම ටෝක් කරලා හරියන්නේ නැහැ නේ. විමල රත්න කුමාරගම කියලා කවියෙක් අහලා නැහැ. අහලා තියෙනවා. කීප දෙනෙක් ඉන්නවා. හරි එයා කියලා දෙනවා මෙන්න මෙහෙම එකක්. හරි
එයා මෙන්න මෙහෙම එකක් කියන මේකෙන් පොඩි දෙයක් ඉගෙන ගන්න බලන්න. සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම. කෙම්මුර දවස්වල පානින් සැරසීම. වන අතු කඩා ගස් දෙබලක දෙවටීම. ඒක සමහරට අහලා ඇති. කැලේ යනකොට ඒ කැලේ ඉන්න මොකක් හරි අධිපති දෙවි කෙනෙක්ගෙන් අතරමං වෙයි කියලා හිතාගෙන සහාය ආරක්ෂාව අයදිමින් වන අතු කඩා ගස් දෙබලක දෙවටීම. අන්තිමට කියනවා මා නොකිරුවත් නොකලමියේ ගැරහීම. ඒක දැන් අපි මේව කරනවද? දැන් මම ගෙදර ඉඳන් එනකොට හරි එළියට බහලා ගහගත්තක් කඩලිනවද නැහැ. මම ගිහිල්ලා ගස් දෙබලක පහන් තියනවද නැහැ. හරි මං ගිහිල්ලා කිරි උතුරනවද කොහෙර ගිහිල්ලා නැහැ. හැබැයි මම ගරහන්නේ නැහැ. මොකද ඒක අදහන එක ඒක කෙනාගේ අයිතිය. හරි. ඒ නිසා ඕගොල්ලෝත් හිතන්නේ මේ වෙලාවල් ඇතුලේ වෙන වෙන ඕගොල්ලොත් ඔය දකින්නේ සෝෂල් මීඩියා වලට ගියොත් තමයි. මම විශ්වාස කරනවා මෙතන ඉන්න ගොඩක් අය ඒක දැකලා නැහැ. ඒක හොඳයි. හරි ඒ මාටින් වික්‍රමසිංහයි ඒ අරගෙන මුළු කතාව ගත්තොත් ලොකු එකක්. හරි. දැන් මම ගුරුවරයෙක් වුණා කියලා මට හිතන හැමදේම කියන්න බෑ මෙතන. මොකද මම කියන දේ අනුව ඔයා සමහර දේවල් නිගමනය කරනවා. සමහර දේවල් ඕගොල්ලෝ ඇබ්සෝබ් කරගන්න. ඒක අපි ගුරුවරු වශයෙන් දැනගන්න ඕනේ හරියට ඒ හරි දේ කියන්නේ. හොඳම දේ මම කියන්නේ මේ දවස්වල එහෙම සෝෂල් මීඩියා වල නොදකින්න දරුවෝ පිරිස ඕගොල්ලෝ නම් ඇත්තටම ඕගොල්ලෝ හොඳයි. හරි. ජින්නකේ කියලා එකක් තියෙනවා. ජින්නකේ. දැන් මේක කඩන්න යන්න එපා. ජින්න. අය. ජින්න කියන්නේ ජින්නා වෙන්නේ නැති. ජින්නා හිටියේ මඩොල් දුවේ. හරි. උපාලි ගිනි වැල්ලත් එක්ක හිටියේ ජින්නා. එහෙනම් ජින්නා කියන්නේ එහෙනම් ජින්නාගේ ශරීරය වෙන්නේ නැති. නෑ. මඩොල් දුව කියලා තියෙන අතොස්සන් බා. ආයෙක ලියලා තියෙන කවුද? මාටින් වික්‍රමසිංහ තමයි. හරි. එතන මේ ජින්නකේ කියන එක ඒක ගැන හරි දේ දැනගන්න ඕනේ. ජින්නකේ කියලා කියන්නේ කේතුවක් අරගෙන කේතුම තමයි. හරි. කේතුවක් අරගෙන හරි. මේ කෝණයට විශේෂ නමක් කියනවා. දැන් තොපි දන්නවා ඒක. එතකොට ඉතින් ඒක තිරස්නෙස කියලානේ. හරි ඒකට කියන අඩසිරස් කෝණ කියලා තමයි කියන්නේ. මෙහෙම ඒක ස්වභාවිකව මෙහෙම කේතුව තියෙන්නේ නැහැ නේ. ඒක තේරෙනවනේ. කේතුව තියෙන්නේ අර විදියට. එතකොට සිරස් අක්ෂෙත් එක්ක හදන කෝණයෙන් බාගෙන අඩසිරස් කියලා කියනවා. මේකෙන් කෑල්ලක් කපලා අයින් කරනවා මෙහෙම. අයින් කරාම පොඩි බාල්දියක් වගේ හැඩයක් හැදෙනවා. ඝන හැඩයක්. ඝන වෙන්නත් පුළුවන්, පුර වෙන්නත් පුළුවන්. මේ වගේ. මේකට කියනවා ජින්නකය කියලා. ඒතර ගානේ කියනවා මෙහෙම ජින්නකයක් දී. හේතුවකින් මෙහෙම කියන්නෙත් නැහැ. අරේ දෙකයි එක පැත්තක අරේ අනිත් පැත්තේ අරේ දෙකයි. උසෙච් ඔන්න ජින්නකේ. මේ පැත්තේ අරේ ඒ වෙලාව මේ පැත්තේ අරයත් ඒ වුණොත් ඒ මොකක්ද? සිලින්ඩරේ. මේ පැත්තේ අරේ බිඳුව වෙලා මේ පැත්තේ අරේ දෙකයි වුණොත් ඒක හේතුව. දැන් මේකට ජින්නකේ කියනවනේ. එතන මේ මොකද? අයින් කරපු කෑල්ල මොකද? ඒක හේතුව. ඒක එහෙම වෙන මොකුත් කියන්නේ ඒක හේතුව. ඒ නිසා ඔය සිංහල සම්බන්ධ දැනුමක් අනිවාර්යෙන් කම්බයින් මැස් කරද්දී ඕනේ. සතත වේගින් සුලඟක් හමායයි. ඒ කියන්නේ සතත වේගින් සුලඟක් හමායයි. ඒ කියන්නේ ඒකාකාර ප්‍රවේගයෙන්. ඒකාකාර වේගයෙන් නැත්නම් අනවරත වේගින් සුලඟ හමයි. ඒ කියන්නේ ඒකාකාර වේගයෙන් සුලඟ හමයි. හරි. හරි දැන් බලමු ගාන. හරි. සිංහල පාඩම ඉවරයි.